කොහොමද ඉතින් අද වීඩියෝ එකක් කරන්න කියලා හිතුවේ ගොඩක් කට්ටියගේ තියෙනවා ප්‍රශ්නයක් තේකොළ කොහොමද හැමදාම එකම තේකොළ වර්ගයක් හැදෙන්නේ නැත්තේ කියලා. ඒකට පිළිතුරක් විදිහට තමයි උත්තරයක් දෙන්න හිටියේ. සාමාන්‍යයෙන් අපි කොහොමද තේකොළ එකක් එකම විදිහට හැදෙන්නේ කියන එක. සාමාන්‍යයෙන් තේකොළ හැදෙනකොට අපි ගත්තොත් එහෙම ටී ස්ටේට් එකට දැන් ෆැක්ටරියට එන දළු අපි ගත්තොත් එහෙම එකම ස්ටේට් එකේ දළු වෙනවනම් පළවෙනි කාරණේ තමයි එකම ස්ටේට් එක. ඒ කියන්නේ 1/t එනවනම් අපිට හදන්න පුළුවන් ඒ ක්වොලිටි එන දළු වල ක්වොලිටි එකයි. ඒ කියන්නේ එකම වත්තකින් එන දළු. හැබැයි දැන්ට එහෙම වෙන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් බ්‍රෝඩ් ලීෆ් ගන්නවා නම් එක එක තැන් වලින් එන ලොරි මං හිතන්නේ ලොරි 15කින් 20කින් එන දළු තමයි අපිට හම්බ වෙන්නේ. එතකොට එක එක තැන් වලින් එන දළු තියෙනවා. එක එක දේශගුණික විපර්යාස වලින් තියෙන ප්‍රදේශ වලින් එන දළු තියෙනවා. සමහර පැතිවල වැස්ස වැඩි වෙලා තියෙනවා. සමහර දළු වල වතුර ගතිය වැඩි වෙලා තියෙනවා. එතකොට අපිට පොඩ්ඩක් ප්‍රශ්නයක් එනවා. අපි හදන දළු වල තියෙන පළවෙනිම එක ක්වොලිටි එකයි. දළු වල ක්වොලිටි එක වෙනස් වෙනවා. ඒ දළු වල ක්වොලිටි එක වෙනස් වුණාට පස්සේ අපිට ඒක විද කරන්න යන කාලයත් එක්ක විද කරන්න යන ජල වාෂ්ප අයින් කරන්න යන ප්‍රමාණය අනුව ඒක වෙනස් වෙනවා. අනිත් එක දළු වල ක්වොලිටිය. සමහර ඒවා 2 leaf and bud වෙනවා. සමහර ඒවා coarse leaf වෙනවා. ඊට පස්සේ දළු වල ක්වොලිටිය ගොඩක් වෙනස් වෙනවා පිටින් අපි බ්‍රෝඩ් ලීෆ් ගන්නකොට. ඒක එක හේතුවක්. දෙවැනි එක තමයි අපි හදන තේකොළවල දැන් අද හදන තේකොළ එකයි හෙට හදන්න බැරි. ඒ වගේ තමයි මගේ එක තර්කයක් තමයි ඕගොල්ලන්ට පුළුවන් ද ගෙදර හදන පරිප්පු එක අද හදන පරිප්පු එක හෙට උදේට හෙට දවසට ඒ විදිහටම හදන්න බෑ. පොඩ්ඩක් ගින්දර වැඩි වෙනවා, පොඩ්ඩක් ලුණු වැඩි වෙනවා, පොඩ්ඩක් තව මොන හරි දෙයක් මේ වෙනවා. එහෙනම් පොඩි පොඩි වෙනස්කම් වෙනවා. ඉතින් ඒක තමයි සාමාන්‍යයෙන් හරියට ඕර්තොඩොක්ස් ටී එකක් හදනකොට පොඩි පොඩි වෙනස්කම් වෙනවා. ඒක තමයි අපිට ටී ටේස්ටර්ස්ලා ඉන්නේ. ඉතින් නැත්නම් අපි එකම ටී එකක් හදනවා නම් සාමාන්‍යයෙන් ටේස්ටර්ස්ලා මේ ටේස්ට් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ. මොකද කොකා කෝලා හදනවා වගේ එකම රෙසිපි එකක් දාලා ඉවරලා හදන්න පුළුවන්. එතකොට මේ පැත්තෙන් ඉන්පුට් දැම්මා, මේ පැත්තෙන් අවුට්පුට් දැම්මා. අවුට්පුට් ගත්තා. එතකොට එකම තේ එකක් හැදෙන්නේ. එකම තේ එකක් හැදෙන්නේ නැති හින්දා තමයි ටේස්ට් කරලා බලලා ඒ තේ කොළ එකේ තියෙන ගුණාංග ටික ටෙස්ටින් එකේදී අපි කියන්නේ. අන්න ඒ වගේ තමයි පළවෙනිම දේ. අනිත් එක ෆර්මන්ටේෂන් එක. ඒ කියන්නේ කහට පිපීමේ තියෙන වෙනස. සමහර කාලවලදී සාමාන්‍යයෙන් කහට පිපීමේ එක වෙනස්කම් සිදු වෙනවා. පරිසරයේ තියෙන දේශගුණික සාධක. ඒ කියන්නේ තෙත ආර්ද්‍රතාවය, එතනින් ගියාම තියෙන අනිත් රස්න ගතිය, ඒ වගේ ගොඩක් දේවල් ෆර්මන්ටේෂන් එකේ කහට පිපීමේ ඔක්සිකරණ ක්‍රියාවලියේදී වෙනස් වෙනවා. එතකොට තේකොළ එකේ ක්වොලිටිය වෙනස් වෙනවා. අනිත් එක ජල වාෂ්ප දළු වල අයින් වෙලා තියෙන ප්‍රමාණය. අනිත් එක රෝලින් ප්‍රොසෙස් එකේ තියෙන ප්‍රශ්න. රෝලින් ප්‍රොසෙස් එකේ සමහර වෙලාවට රෝල් බ්‍රේකර්ස් 1 2 වගේ යනකොට සමහරව හොඳට සෛල ටික බින්දිනවා. සමහරව සෛල බින්දෙන්නේ නැහැ. ඒ කියන්නේ කෝස්ට් ලිප් එකම වැඩි වුණාම සෛල බින්දෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ අවස්ථාවදී හැදෙන තේකොළ එකේ ක්වොලිටිය පොඩ්ඩක් වෙනස් වෙනවා. අන්න ඒක තමයි සාමාන්‍යයෙන් අනිත් තේකොළ වල ක්වොලිටිය වෙනස් වෙන්නේ. අනිත් එක ෆයරින් එක. ඒ කියන්නේ අපි තේකොළ වේලන්න ගියාම වේලන්න යනකොට අපි 100ට 2ක් 3ක් වගේ වෙනකන් ජල වාෂ්ප අයින් කරනවා. එතකොට දෙන උෂ්ණත්වයේ තියෙන පරාසය, උෂ්ණත පරාසයේ තියෙන වෙනස. ඉතින් ඕකත් ගොඩක් වැදගත් වෙනවා දළු වල අනිත්‍යම ප්‍රොඩක්ට් එකේදී. කියන්නේ තේකොළ නිෂ්පාදනය වෙලා එන තේකොළ එකේ ක්වොලිටි වෙනස් වෙන්න. ඉතින් ඒකින්ද අපි සාමාන්‍ය පාරිභෝගිකව දැන් සමහරවල්ලාට කවුරු හරි ඉල්ලුවොත් එimhe අද බීපු තේකොළ එක ජීවිතේට කාටවත් හදන්න බෑ. හැමෝටම ගැලපෙන තේ එකක්. මොකද ලංකාවේ හොඳම තේ එක අරන් බිව්වත් සමහර කට්ටිය කියනවා ඒකේ පොඩි පොඩි මොකක් හරි වෙනසක් තියෙනවා. අපි බීලා හුරු වෙච්ච පුරුදු තියෙනවා. සමහරවල්ලාට එකම තේ එක එකම දිගට බොනකොට එයාගේ කටට ඒක හුරු වෙනවා. හුරු වුණාට පස්සේ ඊට පස්සේ එයා බලාපොරොත්තු වෙනවා ඒ රසය නෙමෙයි වෙන රසයක්. අන්න ඕක තමයි තේකොළ වල තියෙන වෙනස. ඉතින් ඒකින්ද මම අද මේ පොඩි වීඩියෝ එකක් කරන්න ගියේ. තමාර කට්ටිය කියනවා අද තේකොළ එකේ පොඩ්ඩක් පොඩි වෙනසක් තියෙනවා. ඊයේ තේකොළ එකේ ගිසෙම තේකොළ එකට වැඩි ඕක වෙනවා. ඒක අනිවාර්යෙන් සිද්ධ වෙන්න ඕනේ. නැත්තම් අපි මැෂින් එකේ මේ පැත්තෙන් දාන්න එහා පැත්තෙන් ගන්නකොට එකම දෙයක් වෙනවා නම් අපි කොකා කෝලා හදනවා වගේ මේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මේ පැත්තෙන් ගන්නවා නම් තව අවුරුදු 10කින් ගත්තත් අපි හදපු තේ එක විදිහටම හැදෙන්න ඕනේ. හැදෙන්න බෑ. ඒක තමයි සාමාන්‍ය සරල නීතිය. හැදෙන්න බැරි හින්දා තමයි තේකොළ නිෂ්පාදනයේදී එක එක කම්මල් වලට එක එක රෑන්ක්ස් හම්බ වෙනවා, එක එක රේට්ස් හම්බ වෙනවා. සමහර කට්ටියට රිවෝඩ්ස් හම්බ වෙනවා. හොඳම තේකොළ විදිහට යනවා. සමහර වෙලාව අන්සේල් වෙනවා. ඔය වෙන්නේ ඒක. නැත්තම් ලංකාවේ තියෙන එකම විදිහට තේ හැදෙනවා නම් හැමෝම දන්නවා තේ හදන විදිය. ඒතකොට එකම විදිහට හදන්න පුළුවන් නම් ඒගොල්ලන්ට කාටවත් කිසි ප්‍රශ්නයක් නැහැ.
ලංකාවේ තියෙන කම්හල් ඔක්කොගෙම හැදෙන තේකොළ ටික එකම හා සමානයි. එක විදිහයි. එතකොට ඒගොල්ලන්ට විකුණ ගන්න ඉන්න විදිහ ප්‍රශ්නයක්වත් නැහැ. මොකද ලංකාවේ තියෙන තේකොළ ඔක්කොම එක හා සමානයි. සමහර ෆැක්ටරිස් වල ලොකු ගණන් වලට තේකොළ විකිනෙනවා. ඒ මොකද ඒ හැදෙන විදිහේ තියෙන වෙනස. මට ඔන්නෝකයි පැහැදිලි කරලා දෙන්න ඕන උනේ සාමාන්‍යයෙන් තේකොළ හැදෙනකොට කර්මාන්ත ශාලාවේදී වෙන ක්‍රියාවලිය අංග කිහිපයකින් වෙනස් වෙනවා. මේ වෙනස් වීම අපිට සාමාන්‍යයෙන් දරා ගන්න වෙනවා. මොකද නැත්තම් ඒක අපිට වෙනස් කරන්න බෑ. වෙනස් කරන්න පුළුවන් නම් අපි වෙනස් කරනවා. සමහර කට්ටිය කියනවා අර බ්‍රෑන්ඩ් එකේ තේකොළ සමහර බ්‍රෑන්ඩ්ස් තියෙනවා. ලංකාවේ සමහර බ්‍රෑන්ඩ් තියෙනවා ආටිෆිෂල් බ්‍රෑන්ඩ්. ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ඒ විදිහටම තේකොළ එක පවත්වාගෙන යන ඒගොල්ලෝ ආටිෆිෂල් ඒ බ්‍රෑන්ඩ් එක මේන්ටේන් කරනවා. එතකොට ඒගොල්ලෝ අපේ ෆැක්ටරි එකකින් තේ වෙන්දේසියකින් ගන්න තේකොළ විතරක් නෙමෙයි ඒගොල්ලෝ ඒක ඉදිරිපත් කරන්නේ. ඒකට යම්කිසි ආටිෆිෂල් ක්‍රමවේදයක් ඒගොල්ලෝ අනුගමනය කරනවා. එතකොට ඒගොල්ලන්ගේ තී අද ගත්තත් හෙට ගත්තත් කොළඹින් ගත්තත් යාපනයෙන් ගත්තත් සාමාන්‍ය එකම තත්ත්වයක ඒගොල්ලෝ තියාගන්න බලනවා. ඒක තමයි ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් ප්‍රොමෝෂන් එක. අන්න ඒකින්ද අපි කරන්නේ බ්‍රෑන්ඩ් ප්‍රොමෝෂන් එකක් නෙමෙයි. අපි තේකොළ නිෂ්පාදනය කරනවා. එතකොට ඇත්තම තේකොළ අපි තේ වෙන්දේසියට යවනවා. ඇත්තම තේකොළ අපි සාමාන්‍ය පාරිභෝගිකයන්ට යවනවා. එතකොට ඒකේ සුළු සුළු වෙනස්කම්. අද ගත්ත තේක හෙට 99%කින් වෙනස් වෙන්නේ නැහැ. 1%කින් 2%කින් 3%කින් පොඩි වෙනස්කම් ඇති වෙනවා. ඒක සාමාන්‍ය සිද්ධියක්. මේ ටික තමයි මට තේරුම් කරලා දෙන්න තිබ්බේ. බොහොම ස්තුතියි මාත් එක්ක එකතු වුණාට. පුංචි ඉල්ලීමක් තියෙනවා මේ වගේ දැනුවත් කිරීම මට කරන්න පුළුවන්. මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා පොඩ්ඩක් තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු සැනින් ඕගොල්ලන්ට බලන්න පුළුවන්. බොහොම ස්තුතියි.